අද කතා කරන්න යන්නේ කාන්තාවන්ට පීඩාගෙන දෙන ඇඟිලි හිරිවැටීමේ රෝග ලක්ෂණය ගැන. ඇඟිලි හිරිවැටීම කියන දේ සාමාන්‍යයෙන් මැදි වයස පසු වුණාට පස්සේ විවිධ රෝගාබාධ හින්දා කාන්තාවන්ට විශේෂයෙන්ම වැඩි වශයෙන් වැළඳෙන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍යයෙන් මැණික්කටු ආශ්‍රිතව ඇතිවන කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියන රෝගී තත්ත්වයේ හින්දා ඇඟිලිවල හිරිවැටීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම බෙල්ල ප්‍රදේශයේ කොඳු ඇටපෙලේ ඇතිවෙන ගෙවී යාම, ඊට අමතරව අන්තර්කශේරුක මඩල ලිස්සීම, අපි කියන නැත්නම් ඩිස්ක් එකක් හර්නියේට් වෙලා කියන්නේ. එහෙම දෙයක් වුණාට පස්සේ ඇඟිලිවල හිරිවැටීම ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව අතේ ඇඟිලි වලට වැළඳෙන රුමැටොයිඩ් ආතරයිටිස් කියන රෝගය හින්දාත් ඇඟිලි හිරිවැටීම ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව රුධිර වාහිනී ආශ්‍රිතව ඇතිවන රේනෝ ඩිසීස් වගේ රෝග තත්ත්වයන් නිසා ඇඟිලිවල හිරිවැටීම ඇති වෙන්න පුළුවන්. අවසාන වශයෙන් දියවැඩියා රෝගී තත්ත්වයෙන් පෙළෙනවා නම් එතකොට ඇඟිලිවල හිරිවැටීම එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ඇඟිලිවල හිරිවැටීමේ තත්ත්වයක් එක්කම වේදනාව, තැවිල්ල, පොඩි දෙයක් ස්පර්ශ වුණත් වැඩි වශයෙන් දැනීම වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තත්ත්වයක් මුලින්ම හැදීගෙන එනකොට ප්‍රථමාධාර වශයෙන් කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. පළවෙනි දේ තමයි ඔයාගේ මැණික් කටුවට අනවශ්‍ය පීඩනයක් ගෙන දෙන, ඇඟිලි වලට අනවශ්‍ය පීඩනයක් ගෙන දෙන ඔරලෝසු, මුදු, වලලු, අත්පලඳනා වගේ දේවල් පුළුවන් තරම් භාවිතා කරන එක අඩු කරන්න. ඊට අමතරව ඇඟිලි වලට ඊටාම සුමුදු මූවමන්ට්ස්, එහෙම නැත්නම් ඊටාම ස්මූත් විදිහට චලන සිදු කිරීමත් වැදගත් වෙනවා. මේක ව්‍යායාමයක් විදිහට කරන්න පුළුවන්කමක් තියෙනවා. ඊටත් අමතරව උණු වතුරෙන් අත සහ ඇඟිලි තැවීමත් ප්‍රථමාධාර විදිහට කරන්න පුළුවන්. ඒත් එක්කම ඇඟිලි වලට සහ මැණික් කටුවට අනවශ්‍ය පීඩනයක් ගෙන දෙන රෙදිමිරිකන එක, පොල් මිරිකන එක, අතු ගාන එක, ඒ වගේ gedara dore තියෙන වැඩ කටයුතු පුළුවන් තරම් අඩු කරන එක හොඳයි. ඉතින් ඇඟිලි හිරිවැටීමේ තත්ත්වයක් ඇති වෙලා මේ ප්‍රථමාධාරත් කරලා ඒක අඩුුනේ නැත්නම් ඉක්මනින් ප්‍රතිකාර වලට යොමු වෙන එක තමයි වැදගත්ම දේ. මූවමන්ට්ස්, එහෙම නැත්නම් ඊටාම ස්මූත් විදිහට චලන සිදු කිරීමත් වැදගත් වෙනවා. මේක ව්‍යායාමයක් විදිහට කරන්න පුළුවන්කමක් තියෙනවා. ඊටත් අමතරව උණු වතුරෙන් අත සහ ඇඟිලි තැවීමත් ප්‍රථමාධාර විදිහට කරන්න පුළුවන්. ඒත් එක්කම ඇඟිලි වලට සහ මැණික් කටුවට අනවශ්‍ය පීඩනයක් ගෙන දෙන රෙදිමිරිකන එක, පොල් මිරිකන එක, අතු ගාන එක, ඒ වගේ gedara dore තියෙන වැඩ කටයුතු පුළුවන් තරම් අඩු කරන එක හොඳයි. ඉතින් ඇඟිලි හිරිවැටීමේ තත්ත්වයක් ඇති වෙලා මේ ප්‍රථමාධාරත් කරලා ඒක අඩුුනේ නැත්නම් ඉක්මනින් ප්‍රතිකාර වලට යොමු වෙන එක තමයි වැදගත්ම දේ. මූවමන්ට්ස්, එහෙම නැත්නම් ඊටාම ස්මූත් විදිහට චලන සිදු කිරීමත් වැදගත් වෙනවා. මේක ව්‍යායාමයක් විදිහට කරන්න පුළුවන්කමක් තියෙනවා. ඊටත් අමතරව උණු වතුරෙන් අත සහ ඇඟිලි තැවීමත් ප්‍රථමාධාර විදිහට කරන්න පුළුවන්. ඒත් එක්කම ඇඟිලි වලට සහ මැණික් කටුවට අනවශ්‍ය පීඩනයක් ගෙන දෙන රෙදිමිරිකන එක, පොල් මිරිකන එක, අතු ගාන එක,